හලෝ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මම අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ තමයි මගේ වෙසක් ඩේ ව්ලොග් එක. අපි බලමු ඉස්සරහට අපි වෙසක් දවසේ මොනවද කරන්න කියලා. අපි දෙන උදේම ලෑස්ති වෙලා දන්සල් වඳින්න යන්න පිටත් වුණා. මුලින්ම අපිට හම්බුනේ බීම දන්සලා. ඊට පස්සේ අපි බීම දන්සලත් වැඳලා එහෙමම ගියා අයිස්ක්‍රීම් දන්සලට. මේ අයිස්ක්‍රීම් දන්සල තිබුණේ අර අපිත් එක්ක සිරිපාදි කියන නන්දලා ඉන්නේ. අන්න එයාලා තමයි මේ අයිස්ක්‍රීම් දන්සල 10 විතර ඉඳන් මේ දන්සල තිබ්බා. හවස 3 විතර වෙනකම්. ගොඩාක් අය ආවා මේ දන්සලට. ඉතින් හැමෝම අඩුම අයිස්ක්‍රීම් දෙකක්වත් කෑවා. එකක් කාලා ගිය කෙනෙක් නම් නැති තරම්. ඒ දන්සලෙත් අපි 2:03 විතර වෙනකන් ඉඳලා දැන් මේ අයියයි මායි පිටත් වෙන්නේ අනිත් දන්සලට යන්න. වාද්දුව පානදොර පැත්තෙන් හොරණට යනවා කියලා තමයි අපි දෙන්න කතා වුණේ. ඒ අතරමඟදිත් බීම දන්සලකුයි යෝගට් දන්සලකුයි අපිට හම්බුණා. යෝගට් දන්සලේ නම් හුඟක් සෙනග ඉන්දියා. මොකද යෝගට් හැමතැනම නැහැනේ. ඉතින් යෝගට් දන්සලක් කිව්වම සෙනග ගොඩක් ආවා. මේ පේනවනේ හූල් හූල් කන හැටි. ඔන්න අපි දෙන්න දැන් මේ ඇවිත් ඉන්නේ අර හොරණ තියනවා කියපු දන්සලේ. ඉතින් මේක අයියාගේ යාළුවෙක් තමයි සංවිධානය කරලා තිබුණේ පොකුණු විට හන්දියේ. දැන් නම් හුඟක් රෑ වෙලා අපි 8ට විතර දන්සලෙන් පිටත් වුණා. හොරණ ටවුන් එකට ගිහින් ටවුන් එකේ තියෙන තොරණක් බලලා කූඩු ටිකක් බලලා එහෙමම ගෙදර යනවා කියලා හිතාගෙන. ඔන්න ඉතින් මම ටවුන් එකට ගිය ගමන් මොනව බලන්නත් කලින් කඩචෝරු මල්ලක් ගත්තා. මේව නැතුව බෑනේ ඉතින්. එහෙනම් ඉතින් ආයිත් දවසක ව්ලොග් එකකින් හම්බෙනකන් පරිස්සමින් ඉන්න. ගෙන් එන්නම්.